හැලෝ යාළුවනේ ඔන්න මම අදත් වීඩියෝ එකක් අරගෙන ආවා අප්‍රේල් මාසයේ අපි ගිය ට්‍රිප් එකක් ගැන. අපි අප්‍රේල් මාසේ ගියා නුවරඑළියට. නුවරඑළියට දෙපාරක්ම ගියා. ඉතින් මේ ෆස්ට් වීක් එකේ අපි ගිය ට්‍රිප් එක ගැන තමයි මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නේ. අපි ෆස්ට් වීක් එකේ නුවරඑළියට ගියා. ගිහිල්ලා 5 days විතර අපි නුවරඑළිය ස්ටේ කරා. මේ පාර අප්‍රේල් නිවාඩුවේ ඒ තරම් හිතන තරම්ම නුවරඑළිය සීත නැහැ. හරිම රස්නේ කොළඹත් රස්නේනේ. ඉතින් ඒ පොඩ්ඩක් ෂේප් රැවෙදි විතරක් සීත තියෙනවා. දවල් වරුවේ හෙනටම අවුව. ඉතින් මේ අපි පොඩ්ඩක් දවල් වෙලා තමයි අපි පිටත් උනේ කලම ඉඳන්. මේ අපි ෂේක් බබා චොක්ලට්ස් හැම තැනම ගහගෙන තමයි. ඉතින් කොහොම හරි අපි යන දවසේ නුවරඑළිය රීච් වෙන්න වෙලාවේ මෙන්න මේ විදිහට පොද වැස්සක් තිබුණා. කොහෙත්ම ස්ටොප් කරේ නැහැ. මෙන්න මේ වගේ ලස්සන ෆොටෝෂොප් ෂොට්ස් වලින් ෆොටෝස් විතරක් ගන්න විතරක් දෙතුන් තැනක නැවතුවා. එහෙම ගිහිල්ලත් අපි අපේ හොටෙල් එකට රීච් වෙද්දි ඉවනිං 4 වගේ වුණා. මොන පාර වුණත් නුවරඑළියට ආවම මේ ෆෝල් එකේ ඇවිල්ලා වතුර ගොඩක් තියෙනවා. හැබැයි බලන්න මේ පාර ඒකෙත් වතුර නැහැ. ඔක්කොම වතුර ගොඩක් හිඳිලා තිබුණේ. So ඒ ඔක්කොම පහ කරගෙන ෆයිනලි අපි හොටෙල් එකට බංගලෝ එකට ආවා. මේක තමයි අපි බුක් කරපු බංගලෝ එක. So මෙහි වර්ක් කරන දෙන්නෙක් ඉන්නවා හැමදේම. එතකොට room service, එතකොට cook කරන්නේ මේ දෙන්නම තමයි. මෙයාලගේ service එක, මෙයාලගේ බංගලෝ එක super. මම recommend කරනවා. ගිහිල්ලා ඉන්න කට්ටිය දන්නවා ඇති මෙයාලා ගැන, මේ දෙන්න ගැනත්. මේ බංගලෝ එක ඇවිල්ලා ටැප් හෙර්නි බංගලෝ එක. මේක තියෙන නුවරඑළියේ ගෙගිරි වැවට පොඩ්ඩක් පහු කරගෙන යද්දි ඒ වගේ ස්ථානයක තමයි තියෙන. උස කන්දක් නැගලා කන්දක් බහින්න වගේ එහෙම තමයි තියෙන්නේ. හැබැයි ලස්සන ලොකේෂන් එකක්. මෙයාලා හරිම රස්සෙටම අපි දවස් 5ම අපිට කැම රස්සෙටම යලා දුන්නා. මේක තමයි යාළගේ ලොබි එක එන්ට්‍රන්ස් එක ගිය ගමන්ම තියෙන්නේ. මෙහි අපි බුක් කරලා තිබුණේ ෆැමිලි රූම් එකයි ඩබල් රූම් දෙකයි. සෝ ෆැමිලි රූම් එකේ ස්ටේ කරේ මමයි හස්බන්ඩ්යි. මොකද ඩබල් රූම් එකට වැඩිය ෆැමිලි රූම් එක පොඩ්ඩක් කම්ෆර්ටබල්. සෝ අනිත් කට්ටිය දෙන්න ඇවිල්ලා ඩබල් රූම්ස් වල හිටියා. මේ තමයි ෆැමිලි රූම් එකේ තියෙන වොෂ්රූම් එක. ඩබල් රූම් එක වොෂ්රූම් එක පොඩි කියන්න. සෝ අපිට වොෂ්රූම් එකත් ලොකුවට ඕන නිසා ලස්සනට නීට් එකට තියෙන නිසා අපි ඇවිල්ලා ෆැමිලි රූම් එක තමයි චූස් කරේ. So luggages ටික ඔක්කොම rooms වලට දාලා ඉවර වෙලා අපි ගියා ලන්ච් එක ගන්න. මොකද evening 5 o'clock වෙද්දිත් අපි කවුරුත්ම කහලා හිටියේ නැහැ. හොඳටම බඩගින්නක් තිබුණා. ඉතින් අපි ගියා ඉක්මනටම ඉන්දියන් සමයකට. මොකද ඉන්දියන් සමයකට ගිහිල්ලා කෑම එකත් ඕඩර් කරලා 25-30 minutes වලින් අපිට කෑම එක හම්බ වෙන්නේ. ඉතින් අපි ගියා සමයකට ගිහිල්ලා මම ඕඩර් කරා මෙන්න මේ සුප් එක. හරිම රහයි. මේ සුප් එකේ නම මට හරියට මතක නැහැ. ඊට පස්සේ මෙන්න මේ වගේ චිකන් ටික්කා පීසස් ඕඩර් කරා. ඉතින් අපේ ෂේක බබාටත් කන්න දීලා තමයි අපි එකගෙන ආවේ. ඉතින් දන්නවනේ බබාලා එක්ක ගියාම පොඩ්ඩක් කන්න එහෙම අමාරු. ඉතින් එයාත් පොඩ්ඩක් කරදර කරා. එයාගේ ටේක් එකත් එයාව බලාගත්තා. ඒප්‍රිල් month එකේ first week. so ගිහිල්ලා මට ඇවිල්ලා අසනීප වුණා. මට ඇවිල්ලා cough එක හැදිලා සෙම හැදිලා ඔක්කොම හැදිලා. ඉතින් ඒකම දැන් මේ month මම මේක අප්ලෝඩ් කරන්න මේ month වල voice over එකක් දෙන්නෙත් මේ month වල. තාමත් මට ඒක තියෙනවා. මට normally ඇවිල්ලා sickness එකක් හැදුනොත් මොකක් හරි ලෙඩක් හැදුනොත් ඉක්මනට හොඳ වෙන්නේ නැහැ. ඉතින් ඒකයි voice එක පොඩ්ඩක් clear මදි. so කෑම කෙනකම් මම ඇවිල්ලා strawberry mojo එකක් try කරා. ඒක කියන්න තරම් ඕකේ නැහැ හේ. so මේ තියෙන අපි order කරපු rice එක, chicken rice එක. ඊට පස්සේ මම order කරා මෙන්න මේ white ghee rice එක. so කඩේම ඇවිල්ලා share කරගෙන කෑවා. අමතක කරන්න එපා Queen Nashi vlogs මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඉස්සරහට ලස්සන videos upload කරන්න බලන් ඉන්න අය බලන්න ඕන නම් මම මොනවද කරන්න කියලා බලන්න ඕන කට්ටිය ඉන්නවා නම් මගේ vlogs බලන්න ආස කට්ටිය ඉන්නවා නම් මම subscribe කරලා තියාගන්න. කාලා ඉවර වෙලා අපි ටවුමෙත් පොඩි රෝමන්ස් දාලා ටවුම වටේටම අපි ගියා හොටෙල් එකට. මොකද අපිට ගොඩක්ම ටයර්ඩ් වෙලා හිටිය වෙලාවේ. ඉතින් අපි හොටෙල් එකට ගිහිල්ලා around 11 හරි 12 හරි ඒ වගේ කොහමද 11 පහු වෙලා අපිට ආයෙ චූටි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි
ලාවට වගේ කෑම පොඩක් වඩ කළා කෑවා. මම ගත්තේ කොත්තු. සෝ අනිත් කට්ටිය දෙතුන් දෙනෙක් කොත්තුයි රයිසුයි මේ වගේ ඕඩර් කරලා ෂෙයා කරගෙන කෑවා. අපිට කොහෙ ගියත් හැම තමයි ඉම්පෝටන්ට්. ඉතින් හැමෝටම ටයර් නිසා මේ පුටුවෙත් කට්ටිය නිදි. මේ ඇවිල්ලා අපි නිදියපු කට්ටියව වතුර ගාලා හැරෙව්වා. මොකද අපි ඇවිල්ලා හිටියේ නිදාගන්න නෙමෙයි, අපි එන්ජොයි කරන්න ඇවිල්ලා හිටියේ. ඉතින් අපි සෙට් එකම එකතු වෙලා ලූඩෝ ගැහුවා. ලූඩෝ ගහලා ඔක්කොම ඉවරලා නිදාගත්තම අපි 3 දෙනෙක් විතරයි ශ්‍රී ලංකාවේ අනිත් දෙනා නිදාගත්තා. So morning tea එක මෙන්න මේ විදිහට රෙඩි වුණා. උදෙන්ම නැගිටලා රෙඩි වෙලා පල්ලෙහාට ආපු ගමන්ම යාළගෙන් අපිට මිල්ක් ටී එකක් හම්බ වුණා. ඊපස්ස ටී එක බීලා after half an hour අපිට මෙන්න මේ විදිහට අපි ඕඩර් කරපු ස්ට්‍රින්ග් හොපර්ස් අපිට රෙඩි වෙලා තිබුණා. හරිම රහයි මෙයාලගේ කෑම, චිකන් කරි එකයි, ඩාල් කරි එකයි, එතකොට සම්බෝල, කොකනට් සම්බෝල එකක්. මේ හැම දෙයක්ම රහටම arrange කරලා තිබුණේ. ඉතින් අපි ඉක්මනට කෑම ටික අරගෙන අපි මේ යන්නේ කොහෙද කියලා ඉස්සරහට බලන්න. ඉන්න ඉස්සරහට වීඩියෝස් තියෙනවා. දිගටම බලන්න කොහෙද යන්නේ කියලා. දැන් ඉතින් කියන්න එපා මම අන්ෂ් මෙයා ඇවිල්ලා මේ හැන්දෙන් තමයි මීඩියාපත් කන්න කියලා. මොකද මම ඒ වෙලාවේ රෙඩි වෙලා තිබුණේ. ආයි ඉදියාප හොදි ඔක්කොම ආයල්ලුවම ඇවිල්ලා ඉඳුල් ගඳ ස්මෙල් එක නිසා තමයි මම ඇවිල්ලා ස්පූන් එක යූස් කරේ ඉදියාප කන්න. නැත්නම් නෝමල් වෙලෙ මම ඉදියාප කන්නේ හැමෝම කනවා වගේ අතින් තමයි. ඕන ඉතින් අපි කාලා ඉවරලා රෙඩි වෙලා වතුර එකකුත් ගත්තගෙන යන්න. මොකද යන්න ඕන පොඩි දුරක් යන්න ඕන. අතරම කිලෝමීටර් 20කට විතර වැඩි යන්න ඕන. ඉතින් අපේ දාර බබත් ඇවිල්ලා ඉඳගත්ත මගේ ළඟින්ම. එයාට වීඩියෝ එකක් ගන්න ඕන කිව්වා. ඉතින් එයාවත් අරගෙන අපි කට්ටියමත් එක්ක එකතු වෙලා ගියා නිව්සීලන්ඩ් ෆාම් එකට. ගොඩක් දවසකින් මම නිව්සීලන්ඩ් ෆාම් එකට ගිහිල්ලා නැහැ. මේක පාරයි ගියේ. මේ මං යන සෙකන්ඩ් ටයිම් එක නිව්සීලන්ඩ් ෆාම් එක. ඉතින් යන මගදී අපි මෙයාලවත් දැක්කා. ඉතින් මෙයාලවත් පොඩි වීඩියෝස් ටිකක් දාගත්තා. ඔයාලට පෙන්නන්න ඕන නිසා. මෙයාලා හරිම ලස්සන රොත්ත පිටින් කට්ටිය එකට වෙන්න මේ විදිහට හිටියා. මම මෙතන විනාඩි 20ක් විතර හිටියා. මොකද මම එයාලව තියලා පොඩි ටෙස්ට් එකක් කරා. අපි ආවා නිව්සීලන්ඩ් ෆාම් එකට. මෙහි ඇවිල්ලා ටිකට් එක තිබුණේ ඇඩල්ට්ස්ලාට මෙන්න මේ හරිය දාලා තියෙනවා 400යි. බබාලට ගන්න 200යි. එතකොට ෆොරින් ඇඩල්ට් කෙනෙක්ට ගන්නේ 2000 and kid කෙනෙක්ට ගන්නේ 1500. ඉතින් අපි ටිකට්ස් ටිකත් අරගෙන මෙන්න මෙතනින් තමයි යන්න ඕන. මෙන්න මේ ඒරියා එකෙන් තමයි ඇතුළට යන්න ඕන. මම ගිය පාර ගිය වෙලාවේ මම ඉච්චර හරියට ක්ලියර්ව හැමදේම බලාගත්තේ නැහැ. ටක් 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 ගාලා උඩින් බලාගත්තා. හැබැයි මම අද එතන පොඩ්ඩක් හැම තැනම පොඩි වෙලාවක් ඉඳලා යාළුවට මොකද කරන්නේ, ඇත්තට මෙතන මොකද්ද ප්‍රොසීජර් එක වෙන්නේ, කොහොමද යාළුවා මීටින් කරන්නේ, මේ හැම දෙයක්ම හොඳින් බලාගත්තා. මෙතන වෙන ප්‍රොසීජර් එක නම් මට හිතා ගන්න බැරි වුණා. මං හිතන්නේ මෙතන කිරි දොවනවා. දොවන්න කලින් මේක කිරි දොවන එක තමයි කරන්න කියලා මට හිතුණා. මොකද මැෂින්ස් වලින් එහෙම දාලා කිරි දොවලා ඔක්කොම කරලා තමයි යාළුව මෙන්න මේ විදිහට රිලීස් කරලා යවන්නේ. මෙන්න මේ හරියෙන් එද්දී යාළුව මෙන්න මේ විදිහට ක්ලීන් වෙලා මේ බ්‍රෂ් එකේ මෙයාලා හැමෝම පුරුදු වෙලා හිටියා මේකෙන් ක්ලීන් කරගෙන අර අනිත් පැත්තට යන්න. ඒක හැම දෙනෙක්ම වගේ ෆලෝ කරා. මලට පේනවා මේ වීඩියෝ එකනොත් හරිම ලස්සනම දසුණක් ඒක. මේ විදිහට ඉතින් යාළුව මෙහෙම ක්ලීන් වෙලා අනිත් පැත්තට යනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ යාළුවට කෑම කන්න රෙස්ට් කරන ඒරියා එකක්. මෙන්න මේ විදිහට මේක ඇතුලේ හරිම දඟ කට්ටිය හිටියා. ගොඩක් දඟ කට්ටිය හිටියා එක එක්කෙනාට ගහ ගන්න. ඉතින් මේ පැත්තෙන් එළියට ආව මේ හැමදේම බලලා මෙන්න මේ වගේ ශ්‍රී ලංකන් බෝඩ් එකක් දාලා තිබුණා පාරේ. මට ඉතින් චූටි කාලේ මතක් වුණා. චූටි කාලේ අනිවාර්යයෙන්ම ඉස්කෝලේ ඇවිල්ලා අපි මේ ගේම් එක සෙල්ලම් කරනවා. මමයි නංගි අපි මල්ලි අපි තුන් දෙනාම සෙල්ලම් කරනවා. ඉතින් මමට ඒක දැක්කම ඒ අතීතයට ගියේ චූටි මොහොතක්. තව දෙයක් ඔයාලට කියන්න ඕන. මම හිතන් හිටියේ නිව්සීලන්ඩ් ෆාම් එකේ ඉන්නේ හරක්
ලොකු විතරයි කිරිගොන ගවයන් විතරයි කියලා මම හිතන්නේ. හැබැයි එහෙ මෙන්න මේ වගේ එළුව රංචුවකුත් ඉන්නවා, එළු පට්ටියකුත් තියෙනවා. ඇත්තටම මම එදා තමයි දන්නේ නිව්සීලන්ත ෆාම් එකේ එළු පට්ටියක් තියෙනවා. එතකොට හාව හදනවා යාලා, ඒ වගේම සතු ගොඩක් ඉන්නවා කියලා, චීස් හදන තැනක් තියෙනවා, ඔක්කොම තියෙනවා කියලා මම එදායි දැනගත්තේ. ඉතින් මම එදා ගිහිල්ලා හැම දෙයක්ම බලලා තමයි මේ පාර ආවේ. එහෙම අපි කිරි බොන්නත් ගියා. අනිවාර්යයෙන්ම නිව්සීලන්ත ෆාම් ආවොත් ෆ්‍රෙෂ් කිරි එකක් බොනවා. මේ පාර මම වයිට් මිල්ක් එකක් නෙමෙයි ගත්තේ, චොකලට් මිල්ක් ෂේක් එකක් ගත්තේ. බට් ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදලා මේ විදිහට අපි ලස්සන හාවොත් බැලුවා. මට ගෙදර අරන් එන්නද හිතුණා. හැබැයි මම ඒ ඔෆිස් එකෙන් කතා කරාම ඒකේ ප්‍රොසීජර් එක පොඩ්ඩක් ලොකු වැඩි. ඒ නිසා මම ඉතින් ඒ අයිඩියා එක අතහැරලා දැම්මා. ඉතින් මෙහෙන් සත්තු එහෙම නිව්සීලන්ත ෆාම් එකට ගිහිල්ලා හාවෝ එළුව ගත්ත කට්ටිය ඉන්නවා නම් කියන්න. ඉතින් අපිට මේක අලුත් එක්ස්පීරියන්ස් එකක්. එහෙනම් ආයෙ අලුත් වීඩියෝ එකකින් එන්නම්. හැමෝටම සුබ දවසක්. මේකේ දෙවෙනි කොටස මම අනිවාර්යෙන් අරන් එන්නම්. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න ආදරය හැමෝටම.